සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ මහේෂ් අකඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හත් SIM එකට ඉන්ටර්නෙට් සර්විස් හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාගේ හත් SIM එකට පැය 6ක් පුරාට free data ගන්න කැමතිද? එහෙනම් දැම්ම download කරගන්න හච් clip app එක. app එකේ මෙතන touch කරලා invite friend option එකට යන්න. redeem invitation code option එකට ගිහින් මේ code එක type කරලා enter කරන්න. දැන් ඔයාට පුළුවන් ඔයාගේ හත් SIM එකෙන් පැය 6ක් නොමිලේ ඉන්ටර්නෙට් යන්න. හරි යාළුවනේ, අපි ඉස්සෙල්ලම කරන්න ඕන ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට ගිහිල්ලා තරුවයි 6655 හැෂ් ටයිප් කරලා මෙන්න මේ විදිහට සෙන්ඩ් කරගන්න ඕන. මෙතෙන්දි සිද්ධ වෙන්නේ Apple ෆෝන් එකක් වුණත් Android ෆෝන් එකක් වුණත් ෆෝන් එකට අදාළ වන ඉන්ටර්නෙට් සෙටින්ස් මැසේජ් එකක් විදිහට හච් එකෙන් අපේ ෆෝන් එකට එවන එක. හරි යාළුවනේ, දැන් මගේ ෆෝන් එකට හච් එකෙන් එවපු ඉන්ටර්නෙට් සෙටින්ස් ලැබුණා. මේ ඉන්ටර්නෙට් සෙටින්ස් බලා ගන්න පුළුවන් ඉන්නේ configuration messages කියලා. දැන් මගේ ෆෝන් එකේ notification bar එක මෙන්න මේ විදිහට පල්ලෙහාට drag කරලා මේ මැසේජ් එකට ටච් කරලා මේ මැසේජ් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. හරි යාළුවනේ, දැන් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ settings install කර ගැනීම සඳහා මෙතන පල්ලෙහාට වෙන්න තියෙන install කෙනෙකුට මෙන්න මේ විදිහට ටච් කරන්න ඕන. දැන් අපි මෙතෙන්ට pin එකක් enter කරන්න ඕන. දැන් මෙතෙන්ට pin එක විදිහට 1 2 3 4 type කරලා okay කරන්න. හරි යාළුවනේ, දැන් installation complete කියලා result එකක් ලැබිලා තියෙනවා. දැන් මේක okay කරන්න. දැන් ෆෝන් එකට සාර්ථකව internet setting install වුණා. හරි යාළුවනේ, ඔයාට notification bar එක උඩ මේ message එකට touch කරලා මේක install කරගන්න බැරි වුණා නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ phone එකේ messages වලට යන්න. දැන් මේ dot 3 උඩ touch කරලා මෙතනින් configuration message කියන එක මෙන්න මේ විදිහට select කරගන්න. දැන් phone එකට ආපු configuration message එක මෙන්න මෙතෙන්දි බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා පුළුවන් මේ message එක උඩ touch කරලා ඔයාගේ phone එකට internet setting install කරගන්න. හරි යාළුවනේ, මම දැන් නැවතත් home screen එකට එනවා. දැන් install කරගත්ත ඉන්ටර්නෙට් සෙටින්ස් සාර්ථකව ඉන්ස්ටෝල් වෙලා තියෙන විදිය මම ඔයාලට පෙන්නන්නම්. ෆෝන් එකේ සෙටින්ස් වලට යන්න ඕන. ඊට පස්සේ එතනිනුත් කනෙක්ෂන් කියන එක තෝරගන්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ එතනිනුත් මොබයිල් නෙට්වර්ක්ස් කියන එක මෙන්න මේ විදියට සිලෙක්ට් කරගන්න ඕන. දැන් අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් අපි තෝරගන්න ඕන access point names කියන එක. හරි යාළුවනේ, දැන් අපිට බලා ගන්න පුළුවන් අපි ඉන්ස්ටෝල් කරපු ඉන්ටර්නෙට් සෙටින්ස් සාර්ථකව ඉන්ස්ටෝල් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මෙතන මේ HT web කියලා සඳහන් වෙන්නේ හච් ආයතන විසින් අපේ ෆෝන් එකට යපු ඉන්ටර්නෙට් සෙටින්ස් සේව් වෙලා තියෙන ආකාරය. ඉතින් යාළුවනේ, මෙන්න මේ විදිහට අපිට පුළුවන් සාර්ථකව ඉන්ටර්නෙට් සෙටින්ස් ඉන්ස්ටෝල් කරගන්න. මෙතෙන්දී අපිට කරන්න තියෙන එකම දේ තමයි ෆෝන් එකට එන configuration message එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක විසින්ම අදාළ SIM එකට ඉන්ටර්නෙට් සෙටින් ඉන්ස්ටෝල් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි හත් SIM එකට ඉන්ටර්නෙට් සෙටින් ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාට නොතේරෙන තැනක් තියෙනම් ඔයාට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ දේවල් ඉදිරියටත් දැනගන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මහේෂ් අකඩමි YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.